හරි මේ බස්නාහිර පළාත් එකේ 11 වෙනි ගාන. ඒ කියන්නේ VT ගාන සාපේක්ෂ ප්‍රවේග ගානයි. 11 VT ගාන. VT ගානක් හදන්න කියන්නේ VT ප්‍රස්ථාරය අඳින්න කලින් මොකද්ද මේ කියන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. කියන්නේ චලිතේ මොකද්ද කියලා පැහැදිලි කරගන්න ඕනේ නේද? චලිතේ මොකද්ද කියලා පැහැදිලි කරන්න පොඩි දල මේ කටුසටහනක් ගහ ගන්නවා. T සමානයි බිඳුවේදී ඒ ලක්ෂයේ සිට නිශ්චලතාවයෙන් ගමන් අරබන T නම් මෝටර් රථයක්. ඒ කියන්නේ ඒ ලක්ෂයේ ඉඳන් නිශ්චලතාවයෙන් චලිත කරන. ඒව වැදගත්. ඒව දා ගන්නවා. U සමානයි බිඳුවයි කියලා මෙතන දාගත්තා. P තමයි ඒ වලින් ආරම්භ කරන්නේ. මාර්ගයක් ඔස්සේ නියත F ත්වරණයක් යටතේ. නියත F ත්වරණයක් නේ. මම ඒක F කියලා දාගත්තා. යටතේ T නෝට් කාලයක් ගමන් කරයි. T සමානයි T නෝට්. මෙතන T සමානයි බිඳුව. බිඳුවින් ආරම්භ කරලා T නෝට් කාලයක් F ත්වරණයක් යටතේ ගමන් කරලා V ප්‍රවේගයක් ගන්න ඕනේ. ඒ V ප්‍රවේගයේ තව T කාලයක් ගමන් කරනවා කියලා නේ කියන්නේ. ඒ T කාලය කියන එක මම මෙහෙම දාගත්තා. නැත්තම් මෙහෙම දාගන්නත් පුළුවන්. මේ මෙතෙන් එනකොට කාලය. එතනින් ආයේ මන්දනයක් වෙනවා කියනවා. ඍණ F ත්වරණයක් යටතේ මන්දනයක් වෙනවා. B වලදී ආයේ ප්‍රවේගය බිඳුව කරගන්නවා. මේක තමයි P ගේ චලිතය. ඒ කියන්නේ ඒ වලින් නිශ්චලතාවයෙන් ගමන් අරඹලා F ත්වරණයක් යටතේ T නෝට් කාලයක් චලිත වෙනවා. ඒ T නෝට් කාලයේදී ලබා ගන්න ප්‍රවේගය තියෙන්නේ. ආන්ගේ ප්‍රවේගය යටතේ ආයේ T කාලයක් V ප්‍රවේගය යනවා. ඒ T කාලේ ගියාට පස්සේ F මන්දනයක් යටතේ මන්දනය වෙලා B වලදී ප්‍රවේගය බිඳුව කරගන්න. දැන් ඊගාවට කියනවා දැන් කියනවා AB ට H උසින් වූ තිරස් මාර්ගයක AB දිශාවට. ඒ කියන්නේ A ඉඳන් B දිශාවට u ප්‍රවේගය කියනවා කියලා කියන්නේ. මේ තියෙන්නේ AB නම් P ගියේ මේ දිගේ. දැන් යානේ යන්නේ මේ දිගේ u ප්‍රවේගය. ගුවන් යානයක සිට T සමානයි T නෝට් අවස්ථාවේදී Q අංශුවක් සීරුවෙන් අතහරිනු ලැබේ. T සමානයි T නෝට් අවස්ථාව කියන්නේ මේ වෙලාවනේ. ඒ වෙලාවේ P ඉන්නේ එතකොට P ඉන්නේ මෙතන. ඒ වෙලාවේ මේ Q අංශුවක් අතහරිනවා කියලා කියන්නේ. එතන දැන් Q ගේ චලිතය ගත්තොත් P ට ඉහළින් ඒ කියන්නේ Q හරියටම ඉන්නේ P ට උඩින්නේ. ඒ කියන්නේ මේ P ට බීම නේද ඉන්නේ. Q ගේ චලිතය මෙතනින් ඉඳන් පටන් ගන්න. AB දිශාවට u ප්‍රවේගයක් තියෙන්නේ. නේ? AB දිශාවට තියෙන ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහනේ. මොකද බලය තියෙන්නේ පල්ලෙහාට. mg කියන්නේ පල්ලෙහාට. ඒක බලය තියෙන්නේ පල්ලෙහාටනේ. u තියෙන්නේ තිරස්ස. mg තියෙන්නේ පල්ලෙහාට. බලය පල්ලෙහාට කියන ත්වරණය තියෙන්නේ පල්ලෙහාටනේ. ත්වරණයේ සංරචකයක් තිරස්ස බලපන්නේ. ඒ කියන්නේ මේ තිරස්ස ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ AB දිශාවට ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මේ u ප්‍රවේගයම තමයි යන්නේ. ඒක තමයි මේ ගොඩක් කට්ටිය අරන් තිබ්බේ නෑ. ගොඩක් කට්ටිය කියන්නේ දෙතුන් දෙනෙක්. දෙතුන් දෙනා ඉන්නේ. ඒක තමයි ගන්න ඕනේ. ඒක සමහර අය G ත්වරණයක් වෙනවා කියලා අරගෙන තියෙනවා. එහෙම ගන්න බෑ. පැහැදිලිව කියනවනේ. මේ පැහැදිලිනේ ඒකනේ. ඊට පස්සේ කියනවා P හි චලිතය හා Q හි තිරස් චලිතය. ඒ කියන්නේ Q ගේ මේ සිරස් චලිතය සලකන්න ඕනේ නැහැ ප්‍රවේග සටහනට. තිරස් චලිතය සලකුව නැති. දැන් මම VT වක්‍රය ගන්න යන්නේ. ඉස්සෙල්ලා P ගේ චලිතය ඉවර කරලමු. P ආරම්භයේ බිඳුවෙන් පටන් ගන්න. F ත්වරණයක් යටතේ T නෝට් කාලයක්.
D නෝට් T නෝට් කාලයක් චලිත වෙන්නේ F ත්වරණයක්. ඒ ත්වරණයක් ලකුණු කරන්නේ මේ සරල රේඛාවකින්. يعني අනුක්‍රමණය බිඳුව නොවන සරල රේඛාවකින් ත්වරණයක් ලකුණු කරන්නේ. ඒ ලබාගත් ප්‍රවේගය මම v කියලා ගත්තා. ඒ v කියන එක ගානේ දීලා නැති එකක් හරි. ඒව මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ කියන්නේ ඒවා දැනෙන්න ඕනේ. ඊට පස්සේ ඒ v ප්‍රවේගයෙන් තව t කාලයක් යනවා. එතන මෙතන t නෝට් දන්න t. ඊට පස්සේ ආය මන්දනය වෙනවා ඍණ f ත්වරණය. ප්‍රවේග සටහන ඇඳගෙන යද්දි මේ දිග t නෝට් නම් මේ දිග t නෝට් කියලා අර ෆීල් වෙනවා. එහෙනම් ෆීල් වෙන්නේ නැත්නම් අර අනුක්‍රමණ සලකලා බලන්න පුළුවන්. එතකොට මෙතන t දන 2යි තියෙනවා. මේක හොයාගන්න විදිය බලමුද එහෙනම්? අනුක්‍රමණ සලකලා. ඉතින් දැන් ගට් ෆීලින් එකට මේ දෙන්නේ. මේක මම ගන්නවා t. මේක මම ගන්නවා t එක කියලා. දැන් මේකේ අනුක්‍රමණය මම ප්‍රකාශනයක් ලිව්වා. f සමානයි v යට t නෝට්. මේකේ අනුක්‍රමණය ප්‍රකාශනයක් ලියනවා. f සමානයි v යට t එක. දැන් මේ දෙකෙන් බලපුවහම පේනවනේ t එක සමානයි t නෝට් කියලා. දැන් මේ කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ මෙතන ඍණ ගත්තේ නැත්තේ කියලා. එතන ඍණ ගත්තේ නැත්තේ මේ අනුක්‍රමණය මම ලිව්වේ මේ පැත්තට. එතන මේකේ ඍණයි මේකේ ඍණයි කැපිලා ගිහලා ওই දෙකම දාන්න වෙනවා. ඍණ ගන්නවා නම් මේ අනුක්‍රමණය හොයන අර ඕලෙල් කාලේ අනුක්‍රමණය හෙව්වේ y නෝට් බෙදීම m ඍණ m නෝට් ආන් ඒ විදිහටම ගිහලා අනුක්‍රමණය හොයන්න ඕනේ. එතකොට ඍණ මම දැන් මේ හදන්නේ මේ විදිහට. ඍණ f සමානයි මෙතන කණ්ඩාංක කියන්නේ t නෝට් t v. මෙතන t දන 2යි t නෝට් බිඳුව. මේකෙන් මේක අඩු කරනවා. v ඍණ බිඳුව. ආය මේකෙන් මේක අඩු කරනවා. t නෝට් දන t ගෙන් t දන 2යි t නෝට් අඩු කරපුවා ඍණ t නෝට්. මේ ඍණ කැපිලා ආය මේක වෙනවනේ. අර හැම පැටලෙනවා වගේ නම් ඒ ඕලෙල් විදිහටම ගිහින් හෙව්වට අවුලක් නැහැ. හරිනේ. ෆෝකස් වුණා. දැන් ප්‍රවේග සටහන් ටික යන්දා එනයින් හෝ අන්න අයරුකි. පහත ඒවා ටික පෙන්වන්න තියෙන්නේ. සෝරි මේ Q ගේ ගැන්දේ Q අතාරින්නේ T නෝට් වලදී නේද? එතකොට T නෝට් වලදී Q ගේ ප්‍රවේගය U. මෙතන ඉඳන් දිගටම U ප්‍රවේගින්නේ චලිත වෙන්නේ. T වලදී ආය අරුගේ උඩට පත බෑ. ඊට පස්සේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. එතකොට ප්‍රවේග රූප සටහන් දෙක හැමදාම. දැන් මොකද කියන්නේ? එක T කැපිටල් T සමානයි D ඍණ ft නෝට් වර්ග බෙදීම ft නෝට්. ඔය කියන්නේ ඔය D ට ප්‍රකාශනයක් ලියන්න කියලානේ මේ P ගේ චලිතය සොරි. මේ P ගේ චලිතය මේ Q ගේ චලිතය. P ගියපු මුළු දුර D නේද? දීලා තිනවනේ. ඒ කියන්නේ AB අතර දුර D කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ P ගියේ AB අතරනේ. ඒකට P ගියපු මුළු දුර ඒ කියන්නේ විස්ථාපනය D සමානයි. මේක ට්‍රැපීසියමක් නේ. ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ පාදයේ දන මේක සමාන්තර පාද දෙක එකතු. ඒ කියන්නේ දෙවරක් t දන t නෝට්. ඒක බෙදනවා දෙකකින්. වැඩි කරනවා ලම්බුසෙන්. ලම්බුස කීයද? v. v මෙතන හොයාගත්තා. v නේ මෙතන දෙන්නේ. v මෙතන හොයාගත්තා ft නෝට් කියලා. දැන් මේක සුළු කරලා t යුක්ත කරගන්න තියෙනවා. t සමානයි උත්තර බං උත්තරේ එනවා t ඍණ f
t නෝට් වර්ග බෙදීම ft නෝට්. අනිම සරලයි මේ ලියපු දුරට තමයි ප්‍රකාශනයක් ලිව්වේ මේ vt වල මහ ලොකු දේවල් නෑ අනුක්‍රමණය දුර. අනුක්‍රමණය වර්ගඵලය. ඒක තමයි සම්බන්ධ කරන් තියෙන්නේ. හරිනේ. එතකොට දෙවෙනි එකේ මොකක්ද කියන්නේ? දෙවෙනි එකට මම එහා පැත්තට දැන්ට යනවා. හරි හරි දෙවෙනි එකේ කියන්නේ u ට ප්‍රකාශනයක් ගන්න කියලා. ඒ කියන්නේ q ගේ චලිතය සලකන්න නනේ u ඇඳ ගන්න නම් d තියෙනවනේ. ඒ කියන්නේ q ගියපු දුරට ලියන්න පුළුවන් නේද ප්‍රකාශනය? දෙවෙනි එකේ q කොච්චර දුරක් ගියාද? q කොච්චර දුරක් ගියාද? q ගියේ නැත්තේ මේ දිග නේද? ඒ දිග යන්නේ නැතුව b ට ගියා. ඒ කියන්නේ AB ගේ දුරින් මේ දුර අඩු කරපුවාම q ගියපු දුර එනවනේ. AB දිග කියන්නේ d. මේක කීයද? ත්‍රිකෝණයක වර්ගඵලය. භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බ උස. v කියන්නේ v අපි හොයාගත්තා ft නෝට් කියලා. ඔක සමානයි මේ q ගේ විස්ථාපනය. q u ප්‍රවේගයකින් මෙච්චර කාලයක් ගියේ. ඒ කියන්නේ මේ ඍජු කොණාශ්‍රය වර්ගඵලය. u වරක් මේ අතර කාලය කීයද? කාලය දිග කාලය දිග ගන්න කාලයක් තියෙනවා. t ධන t නෝට් නේ. දැන් මේක සුළු කරපුවාම අර මේ දීලා තියෙන උත්තරේ මේකෙන් යුක්ත කරගන්න තියෙනවා. යුක්ත කරගෙන මේ t ට මෙතන තියෙන t ආදේශ කරන්න ඕන. කැපිටල් T නෑනේ දීලා දෙන උත්තරේ. T අයින් කරගන්න නම් T හොයාගත්ත එක ආදේශ කරන්න ඕන. එහෙම හොයාගත්තාම u ට දීලා තියෙන එක හරිනේ ft නෝට් වර්ග බෙදින් 1id ft නෝට් මේ වල මහ ලොකු දේවල් නෑනේ. දැන් තුන්වෙනි එකට පොඩ්ඩක් හිතන්න තියෙනවා. තුන්වෙනි එකේ අහන්නේ t නෝට් සමානයි t නෝට් ප්‍රකාශනයක් ගන්නනේ තියෙන්නේ. ඒකේ තියෙනවා h ඇඳලානේ. ඒ කියන්නේ h ඇඳලා තියෙනවා නම් මේ සිරස් උස ගාව ගන්න වෙනවනේ. q ගේ සිරස් චලිතයට s සමානයි u t දන භාගයක් at වර්ග දැම්මොත් මට h ගාව ගන්න පුළුවන්. නේ q h උසකින් ඉඳන් මේ බිමට වැටෙන්න කොච්චර කාලයක් ගිහින් තියනවද? මෙතනින් අතහැරිය නම් t දන t නෝට් කාලයක් ගිහින් තියනවනේ මේක වැටෙන්නේ. කැපිටල් T දන සිම්පල් T නෝට්. මෙතනින් ඉඳන් මෙතෙන් එන්න කැපිටල් T දන සිම්පල් T නෝට් කාලයක් වෙట్లా තියෙනවනේ. කාලයක් ගිහින් තියනවනේ. ආරම්භයේ සිරස් ප්‍රවේගයේ බිඳුවයි නේද? ආරම්භයේ සිරස් ප්‍රවේගයේ බිඳුව. විස්ථාපනයේ h මේක පහළටනේ දාන්නේ. පහළට තියෙන ප්‍රවේගයේ බිඳුව කියන්නේ ut ගුණිතේ බිඳුව. භාගයයි. පහළට තියෙන g ත්වරණය. t කියන්නේ කැපිටල් T දන සිම්පල් T නෝට් වර්ග. දැන් මේක සුළු කරලා ඔයා
මේකේ ටීට ආදේශ කරන්න වෙනවා හොඳේ. ටීට මේකෙන් ආදේශ කරන්න. ඒකේ උන් ආදේශ කරලා ටී නෝට හොයාගත්තාම මේ දීලා තියෙන උත්තරේ ඒක තනියම හදලා බලන්න. මේ විනාඩි 10ක් විතර යයි පොරිම. හරි එතකොට මේ VT ගාන ඉවරයි. VT ගානේ මේකේ මහ ලොකු දෙයක් තිබ්බේ නැහැ. උනට මේ කට්ටිය හදලා තිබ්බේ නැහැ ඒක. හරි